අයිබෝවන් හවුස් පැස්ලෝජි කැන්ඩි YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2025 දෙසැම්බර් මාසයේ මේස ලග්නයට පලාඵල කෙසේද බලමු. ලග්නාධිපති අඟහරු හේවත් කුජ ග්‍රහය 8 වන භාවය සහ 9 වන භාවය ගමන් කිරීම අනුව සහ සිකුරුද බුධද මෙම 8 වන භාවය ගමන් ගන්නා නිසා මිල මුදල් අතින් ලාභ ඇති වෙයි. නැතිනම් ආදායම වැඩි වෙයි. සිතේ ප්‍රීතියට කරුණක් ඇති කරයි. ගෙදර දොර කටයුතු පිළිබඳ ප්‍රීතියට කරුණක් සැලසේ. අලංකාර වස්තුව ලැබෙන්නට පුළුවන්. ආදර සම්බන්ධතා වැඩි දියුණු වෙයි. බලාපොරොත්තු රහිත මාර්ගවලින් ලාභ ඇති වෙයි. කරදරයකින් නිදහස ලැබයි. රාහු මහා දසාවක් හෝ රාහු අතුරු දසාවක් ඇති අයට ආදායම් වැඩි කරයි. ඒ වගේම ලොතරැයි දෙනුම් ඇදීමේ වාසනාව ඇත. දරුවන් ඇති අයගේ දරුවන්ගේ දියුණුවද නව දරුඵල ඇති වීමද නියමයකි. සුදුසු වයස නම් විවාහයේද මංගල යෝගද ඇති වේ. ස්ථානය හෝ පදිංචිය වෙනස් විය හැකියි. ගෙදරට පැමිණි විට කිසිම ප්‍රීතියක් නැති නිසා නිවසෙන් පිටත් වීමට සිත දෙයි. චෝදනා අපවාද වලට අසුවන්නට පුළුවන්. ඒ නිසා ප්‍රවේශම් වන්න. නැතිනම් නෑදෑයුගේ වියෝවක් සිදුවන්නට පුළුවන්. මුදල් හානි වීමට පුළුවන්. සිත් ඇවුල් දේ ඇති කරයි. නැතිනම් අමුතු අසනීපයක් සාදන්නට පුළුවන්. ආයුධ වලින් තුවාල හදිසි අනතුරු ආදී ඇති කරයි. වැඩිහිටියන් සඳහා අසනීප නිසා කරදරවලට මුහුණ පෑමට සිදු වෙයි. ඇතැම් විට මව්පියන්ට මාරක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නොතෙරුම්කමින් වැරදි සිදු කරගනී. අනුන්ට යටත් වීමට සිදු වෙයි. හදිසි දුක් විපත් වලට මුහුණ දෙන්නට සිදු වෙයි. වෙළඳ ව්‍යාපාර කරන අය හිතා ප්‍රවේශම් සහිතව ඥානාන්විතව කටයුතු නොකළොත් බංකොලොත් වීමටද ඉඩ තිබේ. රහස් ආදර සම්බන්ධතා පවත්වාගෙන යන අයටද තදබල නිന്ദා අපහාස වලට අසු වීමටත් ආදර සම්බන්ධතා කැඩී බිඳී යාමටත් ඉඩ තිබේ. නඩු හැබැයි ඇති අයට නීතියේද ඔබට අවශ්‍යද තීන්දුව වේ. ලේ දෝෂ අධික රුධිර පීඩාවණය, ලේ උෂ්ණ වීම, උණ ආදී ආබාධ සහ අර්ශස ආබාධ පැන නගින්නට පුළුවන්. වංචාවලට අසුවන්නට පුළුවන්. නීති විරෝධී වැඩ කරන්නට සිදු වෙයි. නැතිනම් එවැනි වැඩ කරන අය සමග මැදිහත් වෙයි. අසතුට දායක ආරංචි ලැබේ. සතුරු පීඩාවකින් බය ඇති කළ හැකිය. ආයුධ වලින් තුවාල සහ අනතුරු අසනීපද සාදයි උකරේ අමාරුද ඇති වෙයි. පදිංචිය පිළිබඳ කරදරයක් මතුවීමට ඉඩ තිබේ. ඊටම ප්‍රවේශම් යුතු මාසයකි. මානසික කරදර ඇතිව සිටින අයට තම ජීවිතය එපා වන ගතියක් ඇති කරයි. මේස ලග්නයෙන් උපන් ඔබේ ජන්ම පත්‍රයේ සඳු හේවත් චන්ද්‍රය 5 වන හෝ 11 වන හෝ 12 වන භාවයක සිටි අයට අපල වැඩි කරයි. ඒ නිසා ඊටමත් පරිස්සම් වන්න. මේස ලග්න ඔබට තෙරුවන් සරණයි.